ඔන්න යාළුවනේ දැන් මේකෙන් මම දකුණු පැත්තකින් තමයි දැන් ධම්මේ බලමු වම් පැත්තකින් බලමු ඔෆ් වෙනවද කියලා. වම් පැත්තකින් දාලා දකුණු පැත්තෙන් ඔෆ් කරලා බලමුකෝ. ඔන්න යාළුවනේ ඔෆ් වෙනවා. මෙන්න L2 කියලා දිනනවා. මේකෙත් යාළුවනේ L1 L2 කියලා දිනනවා. අලුත් අවුරුද්දක් වේවා යාළුවනේ. දැන් පිළිගන්නවා ලක්ෂයේ ගමනට. මම කියලා දෙන්නේ පඩිපඩට හයි කරන ලයිට් සිස්ටම් එක. පල්ලෙහෙන් දාගෙන ඇවිල්ලා උඩින් ඔෆ් කරන්න ඕනේ. ඒ සිස්ටම් එක තමයි මම කියලා දෙන්නේ. මේ channel එකට අලුතෙන් ආපු කෙනෙක් ඉන්නා පහළ දෙන subscribe button එක subscribe කරලා එහා පැත්තේ bell icon එක ගෝල් දාගෙන මම දාපු වීඩියෝ එක ඔය කට්ටියවට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් like එකක් දාගෙන comment එකක් දාගෙන නැරණේ අපි දැන් වීඩියෝ එකෙන් හමු වෙමු. යාළුවනේ මෙන්න ආයේ ස්විච් දෙකක් ගන්න ඕනේ. ඒක සාමාන්‍ය ස්විච් එකක් වගේ නෙමෙයි. මේක ඔය කට්ටිය ගන්න පුළුවන්. හાર્ඩ්වෙයාර් වලින් මේක බඩු දින කඩ වලින් ගන්න පුළුවන්. ඕපන් කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා ස්විච් එක. මේක ස්විච් එක යාළුවනේ අනිත් ස්විච් එක නෙමෙයි මේකේ හිල් තුනක් තියෙනවා. අනිත් ස්විච් එක හිල් දෙකයිනේ. ඊට පස්සේ තව මේකේ නාට් දෙකයි මේ සුළු පාට කිප් දෙකක් තියෙනවා. මෙතන වහන දෙක. අපි අනිකෙත් බලමු. එහෙම තමයි මේ දෙකේම තියෙන්නේ. ඊට පස්සේ ස්විච් දෙකයි. යාළුවනේ සම්බොස් දෙකක් ඕනේ. ඊට පස්සේ යාළුවනේ හෝල්ඩර් දෙකයි බල්බ් දෙකයි ඕනේ. මේ බල්බ් දෙකක් ඕනේ. එහෙනම් යාළුවනේ දැන් මම දැන් මේ ලෑල්ලට තමයි හයි කරලා පෙන්නන්නේ ඔය කට්ටියට. දැන් මේ සම්බොස් දෙක හයි කරගමු ලෑල්ලට. පෙන්නන්න ඕන හින්දා ඒ කැණියක් දාගත්තා. දැන් අපි අනිත් පැත්ත හයි කරගමු. හරියන්නේ දැන් අපි සම්බොස් දෙකම හයි කරලා ඉවරයි. ඊළඟට යාළුවනේ මෙන්න යාගේ වයර් තුනක් කපලා ගන්න. මම දැන් මෙතන රන්දිනේ ගෙවල් වයරින් කරන වයර් තුනක්. ඊට පස්සේ යාළුවනේ මේ ස්විච් දෙකම අරගෙන ඔය කට්ටිය පේනවද මෙතන ස්විච් තියෙන L1 කියලා තියෙනවා. එතන තියෙන L1 මෙතන L2 කියලා තියෙනවා. මේකෙත් යාළුවනේ L1 L2 කියලා තියෙනවා. ඒ දෙක එකතු කරලා වාර් එකක් දාලා හයි කර ගන්න ඕනේ. L2 එකයි මේක L2 දෙක එකතු කර ගන්න වාර් එකක් දාලා ඊට පස්සේ යාළුවනේ මේ දෙක එකතු කරලා පස්සේ L1 එකයි L1 දෙකේම තියෙනවනේ. ඒ දෙක එකතු කරලා අමුණ ගන්න වාර් එකක් දාලා. අපි දැන් ඒක අමුණ ගමු. මම දැන් සම් බොක්ස් එකට අමුණ ගන්නවා. L1 එක L2 දෙක එකතු කරගත්ත වාර් දෙකක් දාලා දැන් අපි සම් බොක්ස් එකට දාගමු. දැන් මේක අමුණ ගත්තා. දැන් මේක හයි කරන්න එපා යාළුවනේ. තව වාර එකක් තියෙනවා. එකකින් ගන්න. ඊළඟට යාළුවනේ අනිත් ස්විච් එක තියෙන්නේ. ඒකෙත් අර වගේම එකතු කරලා අමුණ ගන්න ඕනේ. වාර් දෙක මාරු කර ගන්න නැතුව. යාළුවනේ මේ ස්විච් ගන්න පුළුවන් හાર્ඩ්වෙයාර් එකෙන් හાર્ඩ්වෙයාර් කිව්වම පටිපඩ හයි කරන ස්විච් එකක් දෙන්න කිව්වම දෙනවා. ඔන්න හරියාවනේ දැන් ඊළඟට දැන් මේ හෝල්ඩර් දෙක අපි හයි කර ගන්නවා ලෑල්ලට. හෝල්ඩරේට වාරයක් අමුණ ගන්න ඕනේ. ඒ වාර් එකම යාළුවනේ මේකට දැන් අපි අමුණුවානේ ඒ වාර් එකම යාළුවනේ අනිත් හෝල්ඩරේට අමුණ ගන්න ඕනේ. එන්න තමයි යාළුවනේ එන්නේ. ඊළඟට යාළුවනේ තව වාරයක් අරගෙන අර ඉස්සෙල්ලා වගේම මේ දෙකත් අමුණ ගන්න ඕනේ. කියන්නේ මේ බල්බ් දෙක එකතු කර ගන්න ඕනේ අපි. ඔන්න දැන් හරියන්නේ දැන් බල්බ් දෙකම එකතු කරගත්තා. ස්විච් එකේ හිල් තුනක් තියෙනවානේ. මම දැන් මේකේ වම් පැත්තේ ස්විච් එක අරගෙන ඒකේ මෙතන අපි ඇමුණු නැත්තේ තව හිලක් තියෙන ස්විච් එක. එන්න එතනට තව වාරයක් අමුණ ගන්න ඕනේ. මම දැන් ඒකත් අමුණ ගන්නවා. ඒක අමුණ ගත්තා. මේ ස්විච් එක හයි කරගමු අනියක් දාලා. දැන් අපි අර වාරයක් ඇමුණුවේ. එන්නේ වාර් එක අරගෙන මේ වාර් එක අරගෙන යාළුවනේ මේ හෝල්ඩරේ වාර් එකට අමුණ ගන්න ඕනේ. අපි දැන් ඒකත් අමුණ ගමු. මේ කැමති පැත්තකට අමුණ ගන්න පුළුවන්. හරියන්නේ දැන් අපි දැන් ඒකත් අමුණ ගත්තා. ඊළඟට යාළුවනේ මේ පැත්තට වාරයක් අමුණ ගන්න ඕනේ. මම දැන් ඒකට මෙන්න මේ වාරය ගන්නවා. දැන් වාරය ටික ඔක්කොම හයි කරලා ඉවරයි යාළුවනේ. දැන් මම හෝල්ඩරේ පියන වහ ගන්නවා. ඊට පස්සේ යාළුවනේ මේ පැත්තේ හෝල්ඩරේ තියෙන ඒකෙත් පියන වහ ගන්නවා.
මෙන්න ඒ වාරය තමයි යාළුවනේ දැන් නියුට්‍රල් එක දෙන්නේ අපි. නියුට්‍රල් එක දෙන්නේ. ඒ වාරය මම දැන් කොහොම පැත්තකට කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ දැන් මේ අනිත් ස්විච් තියෙන. මේකෙන් දකුණු පැත්තේ ස්විච් එක. දකුණු පැත්තේ ස්විච් එක යාළුවනේ අපි කහිලකට ඇමුණුනේ නෑනේ වාර එක. මේකෙන් මේ දැන් මැදේකට. දැන් අපි ඒකටත් වාර එක අමුණ ගන්න ඕනේ. ඔන්න දැන් හරියානේ දැන් මම ඒකත් අමුණ ගත්තා. මේ වාරේ තියෙන යාළුවනේ එන්නේ තමයි යාළුවනේ පේස් එක දෙන්නේ. මේකටත් තනියක් දාලා හයි කරගමු. හයි කරලා ඉවරයි. දැන් මේ හෝටර් දෙක අපි ඔන්න ඔය කරලා තියාගමු. දැන් ඔක්කොම මං හයි කරලා ඉවරයි. දැන් අපි කන්ට දෙන්න තියෙන්නේ මෙන්න මේ වාර දෙකට. එන්නේ හොයලා මම බල්බ් දෙක දාගත්තා. දැන් අපි මේක කන්ට දීලා බලමු. ඔන්න හරියන දැන් මම මෙතනට වාරයක් අමුණගෙන තියෙනවා. මම මේක තමයි දැන් දැනට තිබ්බේ. අපි මේ ස්විච් එක දාලා බලමු වැඩද කියලා. ඔන්න මම දකුණු පැත්තෙන් තමයි දැන් දැම්මේ. දැන් අපි වම් පැත්තෙන් බලමු ඕෆ් වෙනවද කියලා. ඔන්න යාළුවනේ දැන් ඕෆ් වෙනවා. දැන් අපි වම් පැත්තකින් දාලා දකුණු පැත්තෙන් ඕෆ් කරලා බලමුකෝ. ඔන්න යාළුවනේ ඕෆ් වෙනවා. පඩිපෙලේ ස්විච් සිස්ටම් එක හදන්නේ. අපි දැන් හිතමුකෝ මේ පැත්ත පඩිපෙලේ පල්ලෙහා, මේ පැත්ත පඩිපෙලේ උඩ පැත්ත. දැන් පල්ලෙහෙන් දාගෙන යනවා. දැන් පල්ලෙහ දාන්නේ උඩ නැගගෙන යනවා. කියලා යාළුවනේ ආයේ පල්ලෙහාට එන්න ඕනේ නැහැ නිමන්න. දැන් උඩින්ම නිමන්න පුළුවන් යාළුවනේ. එන්නේ තමයි යාළුවනේ අද මම මේ වයරින් එක කියලා දුන්නේ. නෑ යාළුවනේ අදට මම ගිහින් එන්න. අපි තව වීඩියෝ එකක් හමියමු. උටයක් දාගන්න යන්න යාළුවනේ. ඔකට දින ප්‍රශ්න මට දැනගන්න පුළුවන්. එන යාළුවනේ අදට ගිහින් එන්න.